සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලා අදත් මගේ YouTube channel එකට අද මම අරගෙන ආවිලා තින්නේ ඔයාට මේ වෙනකොට වීඩියෝ එකක් එඩිට් කරගන්න ගියාම ඔයා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඔයාට දන්නවා Adobe ලගේ Premiere Pro වගේ ඒවා ඔයාට දැන් crack version එක use කරන්න බෑ. ඔයාට original එකම pay කරලා ගන්න වෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදියට Windows use කරන ඔයාලට Microsoft ලා ෆ්‍රී දීලා තියෙන සුප්‍රීම software එකක් තමයි මම අද අරගෙන වෙලා තින්නේ. ඒ තමයි Microsoft Clip Clamp එක. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම කම්පියුටර් එකට install කරගෙන use කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක දැන් වැඩ ටික කරගන්නේ කියලා. මුලින්ම ඔයා Microsoft Store එකට ගිහිල්ලා ඒකට log වෙලා ඒකෙන් Clip Clamp software එක download කරගන්න. ඊට පස්සේ ඔයාගේ Microsoft account එකෙන් ඒකට log වෙන්න. උනාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට software එක open කරගන්න. ඊට පස්සේ එතන පෙන්නනවා ඔයාලට home එක ඇතුලේ create a new video කියලා එකක් පෙන්නනවා. ඒ වගේම create a video AI කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් templates use කරන්න පුළුවන්. YouTube වලට, Instagram වලට, gaming, site show, celebration වගේ ගොඩක් templates මේකට එයාලා free දීලා තියෙනවා. මේ ඔක්කොම free ඔයාලට use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන home එකට ඇවිල්ලා ඔයාලට video එකක් මුලින්ම generate කරගන්න ඕන. ඔයාලට තියෙන්නේ create a new video කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් එනවා. මෙතනත් ඔයාලට වම් අත පැත්තේ dashboard එක බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා your media. මෙතන තමයි ඔයාගේ media add කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මුලින් ඔයාලා video එකට අවශ්‍ය නම දීගෙන ඉන්න. මම my one vid කියලා එකක් දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට මම මෙතන dashboard එකේ තියෙන option ටික පෙන්නන්නම්. record and create කියලා තියෙනවා. මෙතනින් ඔයාලට screen and camera කියලා නැත්නම් camera එක use කරලා record කරගන්න පුළුවන්. ඒ වැඩ ටික මෙතන තියෙනවා. ඊට පස්සේ content library වල ඔයාලට contents වගේ බලන්න text තියෙනවා, template තියෙනවා, transition තියෙනවා, ඒ වගේම brand kit තියෙනවා. your media තියෙන තැනට ගිහිල්ලා ඔයාලට import media through ඔයාලට මේකට ඔයාගේ කම්පියුටරේ තියෙන media ටික add කරගන්න පුළුවන්. ඉතින් මේකේ limit එකක් නැහැ. ඔයාලට ඇති වෙනකන් ඕන ප්‍රමාණයක් මේකට media add කරගැනීමේ හැකියාව තියෙනවා. MP3 වෙන්න පුළුවන්, MP4 වෙන්න පුළුවන්, JPG, PNG ඕන එකක් මේකට add කරගැනීමේ හැකියාව තියෙනවා. add කරපු media එකක් ඔයාලට මෙන්න මේ plus ලකුණ click කරලා අපේ timeline එකට add කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ වගේ drag and drop කරලා ඔයාලට add කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඇත්තටම simple interface එකක් තමයි තියෙන්නේ. ඔයාලට ලේසි. අර වගේම මේක video split කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට free version එකේ time lapse ඕනම ප්‍රමාණයක් use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මගේ දැන් time lapse 4ක් විතර මම දැන් generate කරගත්තා. ඉතින් මේකේ limit එකක් නැහැ. ඔයාලට ඕන විදිහකට time lapse ගණක් හදාගෙන මේකට edit කරගන්න පුළුවන්. ඒ වගේම මාරම ලේසි මේක edit කරන්න. ලොකු දැනුමක් ඕනේ නැහැ. එතනින් ඔයාලට sound එක mute කරගන්න ඒව මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ දකුණු පැත්තට ගියොත් ඔයාලට caption, audio adjust කරන්න පුළුවන්. ඒ වගේම fade එකක් දාන්න පුළුවන්. ඒ වගේම filter add කරන්න පුළුවන්. මේකේ filter ගොඩක් තියෙනවා. ඔයාලට free use කරන්න පුළුවන්. මේකේ premium version එකක් තියෙනවා. ඒක මම ඔයාලට පස්සේ කරන්නම්. free version එකේ ඔයාලට මෙන්න මේ තියෙන ගොඩක් ප්‍රමාණයක් filters use කරන්න පුළුවන්. ඒ වගේම effect උත් තියෙනවා මේකේ. මේ effect ටිකත් ඔයාලට free version එකේ use කරන්න පුළුවන්. ඒ වගේම color adjust කරන්න පුළුවන්. exposure එක, contrast එක, saturation එක, temperature එක, transparency එක වගේ මේකේ ඔයාලට adjust කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම blend mode වල ඔයාලට මේකේ mod ටිකක් ඒගොල්ලෝ හදලා මෙවනවා. ඒ ටිකෙන් ඔයාලට ඒවා change කරගෙන කැමති එකක් use කරන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහා තියෙනවා speed එක ඔයාලට අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් simple විදියට වීඩියෝ එකක් ඔයාලට edit කරගන්න අවශ්‍ය සීලම tool ටික මේකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන content library වල ඔයාලට shapes ගන්න පුළුවන්. එතනින් shapes ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම දීපු selects තියෙනවා. එතන පොඩි පොඩි animation තියෙනවා. මේ සියලුම දේවල් ඔයාලට ඔයාගේ edit කරන වීඩියෝ එකට free add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම subscribe stickers තියෙනවා. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකට මේ YouTube එකට content එකක් create කරන කෙනෙක් නම් ඔයාලට මෙතන YouTube subscribe stickers බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම free තියෙන්නේ. ඉතින් එකක් add කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේක click කරලා අවශ්‍ය තැනට ගිහින් දාගන්න තියෙන්නේ. ඔයාලා drag and drop කරලා උනත් මේවා add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම music තියෙනවා. මේ ඔක්කොම copyright free music මේකේ තියෙනවා ගොඩක් ප්‍රමාණයක්.
ඉතින් ඔයාලට YouTube එකට content එකක් නිර්මාණය කරනවා නම් ඔයාලට මෙතනින් මේක true වාට ලේසියෙන්ම edit කර ගැනීම හැකියාව තියෙනවා. මමත් මගේ videos බහුතරයක්ම create කරන්නේ මේක true තමයි. ඉතින් ඒක නිසා ඔයාලට මෙතන තව තියෙන animations තියෙනවා. එතකොට videos තියෙනවා, backgrounds තියෙනවා, images තියෙනවා. ගොඩක් මේකේ options අපිට දීලා තියෙනවා. මේ ඔක්කොම ඔයා Windows user කෙනෙක් නම් ඔයාට මේක free download කරගෙන use කිරීමේ හැකියාව මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඔයාට වීඩියෝ එක edit කරලා මෙතනින් full screen දාගෙන ඔයාට export කරන්න කලින් වීඩියෝ එකේ view එක මොනවා වගේද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක create කරලා ඉවර නම් මෙතනින් export option එක true ඔයාට මේක export කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ ඔයාට 480 720 1080 ඒ කියන්නේ HD වෙනකන් ඔයාට මේකේ free ගන්න පුළුවන්. ඔයා 4K output එකක් ගන්නවා නම් ඔයාට upgrade plan එකට යන්න වෙනවා. ඒ වගේම audio only ගන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. 4K output එකක් ගන්න නම් ඔයාට upgrade plan එකට මේකේ යන්න වෙනවා. ඉතින් upgrade plan එකේ ගානත් මම දාලා තියන්නම්. එතන ඔයාට upgrade plan එකක් buy කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයාට free version එකෙන් ඔයාට අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මෙතනින් කැමති quality එක බලලා ඔයාට මේක export කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් අපේ වීඩියෝ එක export වෙනවා. ඉතින් මේක ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඇත්තටම මාරම ලේසියෙන් වීඩියෝ එකක් edit කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. වීඩියෝ එක හොඳ නම් පල්ලෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මේක කලින් use කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් experience එක ගැන කියලා පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු.